හැම දවසක්ම ලස්සන විශේෂ දවසක්. ඔයාලටත් එහෙමද? අපි අද කෝපි කෝප්පයක් බොමුද? මම ආසම කෝපි. ගෙවත් එක අස්සලින්ම නෙලාගෙන රසවත් කෝපි කෝප්පයක් වෙනතුරු සියල්ලම සිදු වෙන්නේ අපේ අම්මගේ අත් දෙකෙන්. ඉතින් මං හිතනවා ලෝකේ තියෙන රසම කෝපි එක බොන්නේ මම කියලා. එක්දාස් 870 කාලේ ලංකාව ප්‍රධාන කෝපි අපනයනකරුවෙක් වුණා. කෝපි වගාව මුලින්ම කරේ කඳුකර ප්‍රදේශවල. නමුත් කොෆි ලීෆ් රස්ට් කියන දිලීර රෝගය නිසා ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන්ම වගේ විනාශ වුණා. නමුත් තවමත් කඳුකරේ ගෙවතුවල කෝපි ගස් කිහිපයක් හරි ඉතුරු වෙලා තියෙනවා. මට නම් කෝපි ගහක් කියන්නේ හරිම වටිනා සම්පතක්. මම ගොඩාක් ගස්වලට මල්වලට ආදරෙයි. ඔයා කවද හරි දවසක කෝපි ගස් කොන්නක් අස්සේ සෙල්ලම් කරලා කෝපි ගස් උඩ නැගලා තියනවද? ඒ සීහිතල හෙවනේ තියෙන සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. අද කෝපි වතු වැඩිය ලංකාවේ දකින්නට නැති වුණත් තවමත් කඳුකර ගෙවත්තක කෝපි ගහක් දෙකක් නම් අනිවාර්යෙන්ම ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ මගේ ගෙවත්තේ තියෙන ලස්සන කෝපි ගස් කිහිපයක්. බලන්නකො ලස්සන. මට ඔයාලට කියන්න ලස්සන කෝපි කාලේ කතා ගොඩාක් තියෙනවා. අපි රස කෝපි එකක් බොන ගමන් ලස්සන කෝපි කතාවක් කියවමුද එහෙනම්?
එන්න අපි තිත්ත කෝපි ඇත්තටම තිත්තද බලමු. මෝසම් වැස්ස කලින්ම පැමිණියේය. කැලෑ මැල හඬින් නිමා දමමින් දිගටම වැසි වැටුණේය. බෑවුම් සහිත අගල් උතුරා ගියේය. කුඩා දිය ඇලිවලින් ආ වතුරෙන් බරිත වී කඳු කඩා හැලුණේය. දරාගත නොහැකි වූ ගහකොළද කඩා වැටිනි. අලු පැහැති වැහි කඩ තුරාව යටින් ටොම් පරිස්සමින් ගමන් කළේය. උරහිස් අතරින් පහතට නැමී තිබිණි. දෑත තිබුණේ සාක්කු දෙක පතුලේය. තම ඇඳුම් තෙතබත්ව ඇති බව හෝ තොප්පියෙන් වැටෙන වැහි බිඳු හඬ නගමින් තම සපත්තු දෙක මත පතිත වන බව හෝ හුණු දැත්තේය. ඔහු සිහි කල්පනාවකින් තොරව වත්ත පුරා වැටුණු සැතපුම් ගණනක් වූ පාරවල් දිගේ පැය ගණනක්ම ඇවිත්තේය. අධික වෙහෙසට පත්වෙමින් තමා විසින්ම මුදල් වැය කරමින් සැදූ පාරවල් මේ මෝසම් වැසි නිසා කඩාගෙන වැටෙන අන්දම හොවත් දුටුවේය. තමා යන මග දෙපස වූ කෝපි ගස්වල අතුරුකිලි නොනවතින බැහි බිඳු ප්‍රහාර නිසා පහතට එල්ලා වැටෙන්නට විය. ඔයාලට ඊළඟ කෝපි බොන වෙලාවට අද මගේ මේ පුංචි කතාව මතක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ වගේ තවත් කතා එක්ක අපි නැවත හමු වෙමු. රෝවර්ස් එක්ක දිගටම රැඳිලා ඉන්න. ස්තුතියි.